ලංකාවට වනාලි කියලා කියන්නේ ජීවමාන උරුමයක්. ආසියාතික අලි ගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ ලංකාවේ වනාලි. ඒ කතාව එහෙම තියෙනකොට මෑත කාලීනව ගත්තහම සමස්තයක් විදිහට පොදුවේ අලි ප්‍රමාණය ප්‍රතිශතය කොයි වගේද කියලා හොයලා බලන්න හිතුණා. අනිවාර්යයෙන්ම මේ කතාව ඔබට සතුටක් ගෙන දේවි කියන විශ්වාසයෙන් ඉදිරිපත් කරන කතාවක්. ඇත්තටම මෑත කාලයේ කරපු සමීක්ෂණ වාර්තාව අනුව 2024 වසරේ කරපු අලි සංගණන වාර්තාව අනුව මෙරට සිටිය හැකියයි විශ්වාස කරන අවම අලි ප්‍රමාණය 7451ක් කියලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහත්මයා පහුගිය දවසක සඳහන් කරලා තිබුණා. මේ 7451 කියලා කියන්නේ ලංකාවේ සිටිය හැකියයි උපකල්පනය කරන අනුමාන කරන අවම අලි ප්‍රමාණය. ඒ නිසා සැබෑ අලි ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්නත් පුළුවන් කියන එක එතුමා පෙන්වලා දීලා තිබුණා. ඒ වගේම තමයි මේ මෑතකාලීන සංඛ්‍යාදත්ත කිහිපයක් අරගෙන බැලුවහම සමස්තයක් විදිහට කතා කරන්න පුළුවන් පොදුවේ කතා කරන්න පුළුවන් අලි ප්‍රතිශතය ප්‍රමාණාත්මකව ශීඝ්‍ර අභිවෘද්ධියක් වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. 1993 දී කරපු අලි සංගණන වාර්තාව අනුව එවකට මෙරට සිටිය හැකියයි අනුමාන කරන උපකල්පනය කරන අවම අලි සංඛ්‍යාව 1967ක්. හැබැයි 2011 අවුරුද්ද වෙනකොට කරපු සංගණන වාර්තාව අනුව 2011 අවුරුද්ද වෙනකොට ලංකාවේ සිටිය හැකියයි අනුමාන කරන අවම අලි ප්‍රමාණය 5878ක්. 2024 අවුරුද්ද කරපු අලි සංගණන වාර්තාව අනුව තමයි මෙරට සිටිය හැකි අවම අලි ප්‍රමාණය 7451ක් කියන එක තහවුරු කරගෙන තියෙන්නේ. හැබැයි මේ කතා කරන්න සමස්තයක් විදිහට ගත්තහම පොදුවේ කතා කරන්න පුළුවන් අලි ප්‍රතිශතය පිළිබඳවනේ. නමුත් ලංකාවේ හීලෑ අලියතුන්ගේ කතාව මීට වඩා හාත්පසින්ම වෙනස්. ඒකේ තියෙන්නේ ශීඝ්‍ර වර්ධනයක් නෙවෙයි ශීඝ්‍රයෙන්ම පහළ යාමක් තමයි ඒක ඇතුළතදී අපිට කතා කරන්න වෙන්නේ. දැන් මේ සමස්ත අලි ප්‍රතිශතය ඇතුලේ සමස්ත අලි ප්‍රමාණය ඇතුලේ ඉන්න දල ඇතුන්ගේ කතාව කොයි වගේද කියන කාරණාව 1993 වෙනකොට ලංකාවේ සිටිය හැකියයි විශ්වාස කරපු අවම දල ඇතුන්ගේ ප්‍රතිශතය 11%ක්. ඒක 2011 අවුරුද්ද වෙනකොට 8.4කට යම්කිසි ආකාරයකට පහත වැටිලා නමුත් 2024 සංගණන වාර්තාව අනුව 17.6ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒකත් අපිට යම් ආකාරයකට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිශතයක් කියලා අපි විශ්වාස කරනවා. දැන් ඒකත් එක්කම මේ ලංකාවේ සංස්කෘතිය ආගම ආර්ථිකය එතනින් එහාට ගියාම සංචාරක ක්ෂේත්‍රය සහ මේ පාරිසරික සාධක මේ වගේ හැම දෙයක් එක්කම අලියා සහ මිනිසා අතර තියෙන අවියෝජනීය බැඳීමක් හරි සමීප සම්බන්ධයක් තමයි තියෙන්නේ. හැබැයි ඒකේ අනිත් පැත්ත අලි මිනිස් ගැටුම. මෙවර අයවැයනුත් අලි වැට සම්පාදනයෙන් ඔබට දිගු කාලීන පර්යේෂණ පාදක විසඳුම් හොයන්න රුපියල් මිලියන 10ක් වෙන් කරලා තිබුණා. කොයිතරම් මුදල් වෙන් කළත් කොයිතරම් උපාය මාර්ගයතුවත් අලි මිනිස් ගැටුම තවමත් ඒ විදිහටම ඇතැම් ප්‍රදේශවල තියෙනවා. සමස්තයක් විදිහට කතා කරනවා නම් මේ ගැහැණු අලි රංචුවකින් සිද්ධ වන ජීවිත හා දේපල හානි ප්‍රමාණයට වඩා පිරිමි අලි රංචුවක් විසින් සිද්ධ කරන ජීවිත හා දේපල හානි සංඛ්‍යාව ප්‍රමාණාත්මකව වැඩි කියන එක විද්‍යාඥයන් සහ ඒ පරිසර වේදීන් පෙන්වලා දීලා තියෙනවා. හැබැයි අද වෙනකොට ලංකාවේ ඉන්න ගැහැණු අලි සහ පිරිමි අලි ප්‍රතිශතයන් ප්‍රමාණාත්මකව යම්කිසි ආකාරයකට සමාන වීම නිසා මේ අලි මිනිස් ගැටුම ටිකක් උග්‍ර වෙලා වර්ධනය වෙන්න හේතුවක් විදිහටත් ඕන් පෙන්වලා දෙනවා. ඒ වගේම මේ දැනට ලංකාවේ අලි කොච්චර ඉන්නවද ඒ ඉන්න භූමි ප්‍රමාණ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඒ කොට්ටාස මට්ටමින් කරපු සංගණන වාර්තාව අනුව ලංකාවේ සමස්ත භූමියෙන් 60% ප්‍රදේශයක අලියතුන් ජීවත් වෙනවා කියන එක දක්වලා තිබුණා. ඒ අතරින් 30%ක භූමි ප්‍රදේශ රක්ෂිත ප්‍රදේශ මිනිසුන්ගේ ගැවසීමක් නැහැ මිනිස් වාසයක් නැහැ. නමුත් ඉතිරි 30% මිනිස්සුත් ගැවසෙන ප්‍රදේශ. මෙන්න මේ පරිසර කලාප ඇතුළේ තමයි අලි මිනිස් ගැටුම ටිකක් වැඩිපුර වර්ධනය වෙන්නේ. ඒකත් එක්ක දැන් මම අර කලින් කිව්වනේ හීලේ අලියතුන්ගේ කතාව ටිකක් වෙනස් කියලා. ඇත්තටම 2025 වෙනකොට අපිට ඉන්න හීලේ අලියතුන්ගේ ප්‍රමාණය 96ක්. මේ සංඛ්‍යාදත්ත ඉදිරිපත් කරන්නේ දළදා මාලිගාවේ පියවඩන නිලමේතුමා.
දැන් 2040 වෙනකොට ඒ ප්‍රමාණය 10ක් දක්වා අඩු වෙන්න පුළුවන් කියන එක එතුමා පෙන්වලා දීලා තියෙනවා. හැබැයි 2015 දී අපිට හිටපු හීලේ අලියතුන්ගේ ප්‍රමාණය 160ක්. දශකයක් වගේ කාලයක් ඇතුළත හීලේ අලියතුන් 60කට අධික ප්‍රමාණයක් මිය ගිහින් තියෙනවා. මේක ටිකක් ඛේදජනක තත්ත්වයක්. ඒත් එක්කම මේ ලංකාවේ ගැහැණු අලි ප්‍රතිශතය සාමාන්‍යයෙන් ප්‍රමාණාත්මකව වැඩිවීමේ සම්භාවිතාවය වැඩි කියන එකත් පරිසරවේදීන් සහ ඒ විශේෂඥයන් අපිට පෙන්වලා දෙනවා. සාමාන්‍යයෙන් ගැහැණු අලි ප්‍රතිශතය 2024 වෙනකොට 1.4ක් ලංකාවේ. ඒ වගේම ජීවිත කාලය පුරාවටම ගැහැණු සතෙක් පැටවුන් 4 දෙනෙක් වගේ බිහි කරනවා නම් ඒ අතරින් 3 දෙනෙක්ම ගැහැණු සත්තු කියන එකත් අපි කතා කරන්නට ඕනි කාරණාවක්. මෙන්න මේක හේතු වෙන්න ඇති සමහර වෙලාවට ලංකාවේ ගැහැණු අලින්ගේ ප්‍රතිශතය ප්‍රමාණාත්මකව ඉහළ යන්න. ඒ කොහොම වුණත් අපිත් ජීවත් වෙන්නේ ඔවුන්ටත් අයිති භූමියක. මේ භූමිය මේ රට අපිට වගේ මූන්ටත් අයිති. ඒ නිසා ඒ අයිතියට ගරු කරමින් ඔවුන්ගේ වාසස්ථාන අයිතිය ආරක්ෂා කර දෙන්න කියන ඉල්ලීමක් කරනවා. එහෙම කරලා අපිට පුළුවන් විදිහට ලස්සන රටක් එමත් නැත්නම් සුබ අනාගතයක් අපි හැමෝටම අත්කර ගමු කියලා ඔබ හැම කෙනෙක්ගෙන්ම ඉල්ලීම් කරනවා සහ ඔබට ඒකට ශක්තියක් වෙන්න කියලා ආරාධනා කරනවා.